රයිට් ළමයි සුපිරිම වැඩක් පටන් ගන්න යන්නේ ප්‍රශ්නයක් ඔයාලට පේනවා ඇති ඔයාලට ලැබෙන කාලය විනාඩියයි වීඩියෝ එක ස්ටොප් කරලා හරි විනාඩියක් ඇතුළත මේකට එන උත්තරේ මොකද්ද කියලා හිතා ගන්න ඔයාලා හිතින් අදලා හැබැයි විනාඩියක් ඇතුළත වෙන්න ඕනේ හරි ඒතර මම මේ වීඩියෝ එක දැන් ඔයාලට මේක උගන්වනවා ඒතර ඔයාලා වීඩියෝ එක ස්ටොප් කරලා හරියට විනාඩියක් අරගෙන මේ ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද කියන එක සටහන් කරන්න ඊට පස්සේ ඉගෙනුවට පස්සේ ඔයාගේ උත්තරේ හරිද කියලා චෙක් කරගන්න වැරදි නම් ඒ වැරද්ද නිවැරදි කරගන්න. හරි ප්‍රශ්නෙට යමු. මොකද ප්‍රශ්නේ කියන්නේ X නම් කාබනික සංයෝගයක මවුල එකක් සම්පූර්ණයෙන් දහනය කිරීමට O2 මවුල දෙකක් අවශ්‍ය වෙනවා කියනවා. ඒ වගේම ප්‍රතිඵල ලෙස කාබන් ඩයොක්සයිඩ් මවුල දෙකකුයි ජලය මවුල දෙකකුයි ලැබුණා කියලා කියනවා. ඒතකොට ඇත්තටම මෙතනදී සංයෝග පහක් දීලා දෙනවා අපෙන් අහන්නේ X කියන කෙනාගේ අනුක සූත්‍රය මොකක්ද කියලා. හරිද? එතකොට මේක දහනය කරාට පස්සේ කියන ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරාට පස්සේ මේ සංයෝග ලැබෙන්නේ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය. ඒක ඔයාලා දන්න ඕනේ. ඒතකොට ඒ ප්‍රතික්‍රියා තුලිත කරන ක්‍රමයක් තියෙනවා. ඒතකොට මේ එක් සංයෝගයේ මවුල එකක් අරගෙන ඊට අදාළව O2 එක්ක ප්‍රතික්‍රියා කරවලා කාබන් ඩයොක්සයිඩ් සහ ජලය ප්‍රතිඵල විදියට ලැබිලා ඒ ප්‍රතික්‍රියාව තුලිත කරන්න තියෙනවා. හරිද? දැන් අපි C2 H4යි නම් පුතා මෙහෙමනේ එන්නේ. C2යි H4යි හරි x ගේ අනුක සූත්‍රය C2 H4යි නම් හරි C2යි H4යි ප්‍රතික්‍රියා කරනවා O2 එක්ක. හරි එතකොට එතන ලැබෙනවා CO2 සහ ජලය. දැන් මේක තුලිත කරන්න පටන් ගන්න කොහොමද? මෙයාගේ මවුල එකකට අදාළව ඒතර කාබන් දෙකක් තියෙන නිසා මෙතන දෙකක් දාන්න. ඊට පස්සේ හයිඩ්‍රජන් ගාන බැලන්ස් කරන හයිඩ්‍රජන් හතරක් තියෙනවා. නිසා මෙතනින් හයිඩ්‍රජන් හතරක් කියන මෙතන දෙකක් දාන්න. අන්තිමේට තමයි ඔක්සිජන් බැලන්ස් කරන්නේ. ඒතර මෙතනදී දෙවරක් දෙක හතරයි මෙතන දෙවරක් එක දෙකයි. එතකොට ඔක්සිජන් තියෙනවා මෙතන ඇත්තටම 6ක්. ඒ නිසා මෙතනට 3ක් එනවා. හරිද? දැන් මේ කියන කතාවත් එක එකඟයිද? නෑ. මේකේ මවුල එකක් අරගත්තට පස්සේ ඒකට අපිට අවශ්‍ය වෙලා තියෙන ඔක්සිජන් මවුල 3ක්. එහෙනම් පළවෙනි එක වෙන්න බෑ. හරිද? તો මේක ඉක්මනට හිතින් හදන්න ඕනේ. හරි? දෙවෙනි එක ගත්තොත් C2යි H6යි. ඉක්මනට තුලිත කරමු. C2යි H6යි ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරනවා. එතකොට පුතා ලැබෙනවා කාබන් ඩයොක්සයිඩ් සහ ජලය කලින් වගේම තුලිත කරද්දී මෙතන කාබන් දෙකක් නිසා මෙතන දෙකක් වැඩෙනවා. හයිඩ්‍රජන් 6ක් නිසා මෙතන 3ක් වැඩෙනවා. එතකොට ඔක්සිජන් ගත්තොත් දෙවරක් දෙක 4යි මෙතන 3යි 7යි 7ක් එන්න ඕන නිසා මෙතන 7 බෙදීම දෙකක් දානවා. ඒකෙත් ඒ කතාවත් එකකින් ඉංග වෙන්නේ නැහැ. තුන්වෙනි එක ගමු C2යි H4යි O. හරි බය වෙන්න එපා. හරි අර විදිහටම ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරවන්න ලැබෙන්නේ පුතා කාබන් ඩයොක්සයිඩ් සහ ජලය. හරි එතකොට මෙතන කාබන් දෙකක් නිසා මෙතනට 2යි. හරි එතකොට මෙතන හයිඩ්‍රජන් 4ක් තියෙනවා. හයිඩ්‍රජන් 4ක් තියෙන නිසා මෙතනට 2ක් එනවා. ඒතර ඔක්කොම මේ පැත්තේ ඔක්සිජන් ගන්න දෙවරක් දෙක 4යි මෙතන 2යි 6යි. 6ෙන් හැබැයි මේ පැත්තේ මතක තියාගන්න ඔක්සිජන් එකක් තියෙන නිසා 5යි ඕන වෙන්නේ. 5ක් ගන්න මෙතන 5 බෙදීම දෙකක් දාන්න. ඒතර ඒකත් අර කතාවත් එක්ක පුතා එකඟ නැහැ. හරි නේද? දැන් ඊළඟ එක ගත්තොත් ඊළඟේ තියෙන C1යි H4යි O එක ප්‍රතික්‍රියා කරන පුතා O2 එක්ක. එතකොට ලැබෙන්නේ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය. එතකොට මෙතන කාබන් එකට කාබන් එක හරි හයිඩ්‍රජන් 4ක් තියෙන නිසා මෙතනට 2ක් එනවා. ඒතර දෙවරක් දෙක 4යි. ඒතර මේ පැත්තේ ඔක්සිජන් ගාලා බලන්න මෙතන 2ක් තියෙනවා සහ මෙතන 2ක් එනවා. ඒතර ඔක්සිජන් 4යි. ඔක්සිජන් 4ක් එන නිසා මෙතනට එකක් තියෙන නිසා මෙතන එකක් තියෙන නිසා ඔක්සිජන් 3යි ඕන වෙන්නේ. නිසා මෙතන 3 බෙදීම දෙකක් එනවා. හරිද? ඊළඟ මේකට යමු. C2යි H4යි O2යි ඒක ප්‍රතික්‍රියා කරන O2 එක්ක. ඒතර පුතා ලැබෙන්නේ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය. මේසි ප්‍රශ්නයක්. හරිද? ඒතර මේක මේ රටාව තේරුම් ගන්න මේ වගේ ප්‍රතික්‍රියා තුලිත කිරීම ගැන පැහැදිලි කරගන්න මේ ප්‍රශ්නානුසාරයෙන්. ඒතර කාබන් දෙක නිසා මෙතනට දෙකක් වෙනවා. ඒතර මෙතන හයිඩ්‍රජන් 4 නිසා මෙතනට දෙකක් එනවා. දැන් මේ පැත්තේ ඔක්කොම ඔක්සිජන් ගන්න බලන්න දෙවරක් දෙක 4යි. මෙතන 2යි 6යි. 6ෙන් මෙතන දෙකක් තියෙනවා පුතා. හරි? මෙතන දෙකක් තියෙන. ඒතර 4යි නෝන වෙන්නේ. නිසා මෙතනට දෙකක් දාන්න පුළුවන්. දැන් අපි මේ හැම එකේම මේ කාබනික සංයෝගය ගත්තේ මවුල එකකට අදාළ. ඒතර මෙතන බලන්න මවුල එකක් ගත්තම ඔක්සිජන් මවුල දෙකක් ඕන වෙලා තියෙනවා. කාබන් ඩයොක්සයිඩ් මවුල දෙකක් ලැබිලා තියෙනවා. ජලය මවුල දෙකක් ලැබිලා තියෙනවා. ඒතර මෙන්න මේ කියන කතාවත් එක්ක ඇත්තටම පුතා එකඟ වෙලා තියෙන්නේ කවුද? මේ කියන කතාවත් එක්ක එකඟ වෙලා තියෙන්නේ උත්තராංක 5. එහෙනම් උත්තராංක 5 C2යි H4යි O2 කියන එක තමයි මෙන්න මේ X කියන සංයෝගයේ හරි අනුක සූත්‍රය වෙන්නේ. හරි එහෙනම් උත්තරේ අංක 5. කමෙන්ට් කරන්න ඔයාලගේ උත්තරේ හරි ගියා නම්